තරගයකට සහභාගී වූ තරගකරුවන් 5 දෙනෙක් එකිනෙකාට අතට අත දුන්හ. ඔවුන් එකිනෙකාට අතට අත දුන් වාර ගණන සොයන්න. මේක තමයි ප්‍රශ්නය. අපිට පුළුවන් මේ ගැටලුව ක්‍රම දෙකකට විසඳන්න. හොඳයි. අපි එහෙමනම් මුලින්ම පළවෙනි ක්‍රමයට බලමු. මුලින්ම මම ඒ ළමයි 5 දෙනාව ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට. හරි. දැන් මේ ළමයි 5 දෙනාව ඇඳගෙන ඉවරයි. දැන් මේ පළවෙනි ළමයා අනිත් 4 දෙනාටම අතට අත දෙනවා. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි ළමයා එයාගේ ඉස්සරහින් ඉන්න අනිත් 3 දෙනාට අතට අත දෙනවා. මේ තුන්වෙනි ළමයාත් එයාගේ ඉස්සරහින් ඉන්න අනිත් ළමයි දෙන්නට අතට අත දෙනවා. මේ හතරවෙනි ළමයා එයාගේ ඉස්සරහින් ඉන්න ළමයාට අතට අත දෙනවා. දැන් අපි මේ ළමයි අතට අත දීපු වාර ගණන පහලින් ලියාගමු. පළවෙනි ළමයා දීලා තියෙනවා 4 දෙනෙක්ට. ඊළඟ ළමයා 3 දෙනෙක්ට. ඊළඟ ළමයා දෙන්නෙක්ට. ඊළඟ ළමයා එක්කෙනෙක්ට. ඊට පස්සේ කරන්න ඕනේ මේ ටික එකතු කරන්න. 4 එකතු කිරීම 3 එකතු කිරීම 2 එකතු කිරීම 1. 4යි 3යි 7යි 7යි 2යි 9යි 9යි 1යි 10යි. මේ ළමයි 5 දෙනා අතට අත දීපු මුළු වාර ගණන 10යි. දැන් අපි බලමු කෙටි ක්‍රමයට මේ ගැටලුව විසඳලා. කෙටි ක්‍රමයේදී අපි කරන්නේ මෙතන ඉන්න ළමයි ගාන මුලින්ම ලියා ගන්නවා. ඊට පස්සේ ඊට එකක් අඩු සංඛ්‍යාවෙන් මුළු ළමයි ගණන ගුණ කරනවා. ඊට එකක් අඩු සංඛ්‍යාව වෙන්නේ 4. 5 4 20යි. ඊට පස්සේ කරන්නේ අපිට ලැබුණු පිළිතුර දෙකෙන් බෙදනවා. ඒ කියන්නේ 20 දෙකෙන් බෙදනවා. 20 දෙකෙන් බෙදුවාම අපිට පිළිතුර විදිහට ලැබෙනවා 10. එහෙමනම් තරඟකරුව 5 දෙනෙක් එකිනෙකාට අතට අත දුන්නට පස්සේ ඔවුන් එකිනෙකාට අතට අත දුන් වාර ගණන වෙන්නේ 10යි.